Today I'm going to teach you a small sentence spell, but this is very useful. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වාක් රටාවක්, පොඩි වාක් රටාවක්. හැබැයි ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වාක් රටාවක්. අපි මෙන්න මෙහෙම කියනවානේ. කවුරු හරි ඇවිල්ලා වගේ පේන්නේ. වගේ පේන්නේ. එයාලා කොහෙද ගිහිල්ලා වගේ පේන්නේ. වගේ පේන්නේ. එහෙම නැත්නම් තාත්තද කලින් ඇවිල්ලා වගේ පේන්නේ. තාත්තද කලින් ඇවිල්ලා වගේ. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ට වාහනයක් තිබුණා ඊට පස්සේ වාහනේ ටික කාලයක් දකින්න නැහැ ඊට පස්සේ වගේම මනුස්සයා කාර්ය නිපුණලා වගේ. මෙන්න මේ වගේ වාක්‍යයක් කොහොමද කියන්නේ මිනිස්සු? මෙන්න මේ අවස්ථාවේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් seems to have. මොකද වාක්‍යතාව seems to have. subject දාම seems to have දාම ඊට පස්සේ දාන verb එක verb 3. එහෙම නැත්නම් past participle. Subject seem to have plus verb 3 නැත්නම් past participle. Singular subject આવොත් seems දෙනවා. seems to have plus දාන verb එක verb 3 නැත්නම් past participle. එයාලා කොහෙද ගිහිල්ලා වගේ පේන්නේ. They seem to have gone somewhere. They seem to have gone somewhere. ඔයා මොනවයි කරලා වගේ. යාළුවෝ කියනවා හම්බුච්චාම ඔයා මොනවයි කරලා වගේ. You seem to have done something. Something මොනවා හරි යමක්. You seem to have done something. තාත්තා ඇවිල්ලා වගේ. දැන් ගෙදර දුවාට සාතේ කටහඬ එනවා වගේම තාත්තා ඇවිල්ලා වගේ. Father seems to have come. Father seems to have come. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් ඉන්නවා යාළුවා හොඳට දැන් ඔන්න එක්සෑම් වෙනවා අපිට එනවා ඊට පස්සේ යා නිකන් සතුටින් ඉන්නවා වඩා කිව්වා. වගේම එයා විභාගයේ සමත් වෙලා වගේ පේනවා. He seems to have passed the exam. He seems to have passed this exam. He seems to have passed the exam. මෙහෙම දැන් මෙහෙට වැහලා වගේ. දැන් ඔයා දකිද්දී දැන් ටවුමට ගියා කියන්නේ වතුර ගක් තියෙනවා වගේම මේ කතාව එනවා. මෙහෙට වැහලා වගේ. It seems to have rained here. කොහොමද කියන්නේ? It seems to have rained here. පැහැදිලිද? වගේ පේන්නේ. ඉතාමත් ප්‍රයෝජනවත් වාක්‍යතාවක්. මේක වාක්‍යතාව ඔයා විතරම ප්‍රැක්ටිස් කරන්න සහ ඊට පස්සේ කතා කරනකොට මේක හැකිතරක් යූස් කරන්න. අපි තවත් වාක්‍යතාවකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.